ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ චූටි පැටව් හැමෝටම. ඉතින් අද දවසේදීත් අපි සුපුරුදු පරිදි යමු වෙන්නේ නැනකිරුළ බ්‍රහස්පතින්දා පන්ති කාමරයට. ඉතින් අද දවසේ අපේ පන්තියට යන්න කලින් මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මට කියන්න බලන්න ඔයාලගේ ගෙවත්තටත් එනවද ලස්සන පාට සමනල්ලු? ඉතින් ඔයාලගේ ගෙවත්තෙත් ඔයාලා දැකලා ඇති ලස්සන පාට සමනල්ලු ඉන්නව නේද? ඉතින් මෙන්න මේ සමනල්ලු මලින් මලට පියාඹල ගිහිල්ලා පැණිවුරා බොන ඉතාමත් ලස්සන සත්තු జాතියක්. ඉතින් දුවේ පුතේ මෙන්න මේ සමනලයා එක පාරටම සමනලෙක් වෙලා උපදිනවද? නැහැ. මෙයාටත් තියෙනවා හරිම ලස්සන පුංචි කාලයක්. ඉතින් අන්න ඒ පුංචි කාලය තමයි අද දවසේදී අපි ඉගෙන ගන්න යන්නේ. කොහොමද මේ වගේ ලස්සන සමනලයේ නිර්මාණය වෙන්නේ, ඉපදෙන්නේ කියලා. ඉතින් ඒකම මම තව කාරණාවක් ඔයාලට කියන්න කැමතියි. මෙන්න මෙහෙම ඉන්න ලස්සන සමනලයා ගැන ඔයාලට ඉගෙන ගන්න පුළුවන් පොත්පත් වලින් නේද? ඔයාගේ ඉස්කෝලේ තියෙනව නේද පුස්තකාලයක්? ගිහින් බලන්න මෙන්න මේ පුස්තකාලේ පොත්වල තියනවද කියලා මේ වගේ හරිම ලස්සන සත්තු ගැන. ඉතින් ඔයාට පුළුවන් ඒ පොත්පත් කියවලා ඒ පොත්පත් වලිනුත් මේ සත්තු ගැන ඉගෙන ගන්න. ඒ විතරක් නෙමෙයි ඔන්න ඔයාට පුළුවන් ඒ පොත්පත් වලින් හරිම ලස්සන කවි, කතන්දර ඉගෙනගෙන ඔයාගේ ශිෂ්‍ය සමිතියේදීත් ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරනවා නේද? උදේ රැස්වීමේදී ශිෂ්‍ය සමිතියේදී ඔයා ඉදිරිපත් කරලා තියනවා නේද ලස්සන කවි, කතන්දර. ඉතින් අද දවසේදී අපි යමු වන්නේ අන්න ඒ වැදගත් පාඩම් දෙකක් ගැන කතා කරන්න. පළවෙනියටම අපි කතා කරනවා සමනලයාගේ ජීවන චක්‍රය පාඩම. ඊළඟට අපි යමු වෙන්නේ අපේ පොඩ්ඩොත් එක්ක සභාවෙන් අවසරයි කියන පාඩම සාකච්ඡා කරන්න. එහෙනම් ඉතින් අපි වැඩි වේලා ගන්නෙ නැතුව අපේ සර්ට ආරාධනා කරමු. මේ තමයි උඩුගම අධ්‍යාපන කලාපයේ සම්පත්දායක නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්ය ප්‍රවීණ දේශක සරත් කුමාර ලොකුගේ සර්. ඉතින් අපේ සර්ව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අපේ මැදිරියට. ආයිබෝවන් සර්. ආයිබෝවන් දුවේ පුතේ. ඔන්න ඉතින් අද දවසේ මම බ්‍රහස්පතින්දා පන්ති කාමරයට ගොඩ වැදුනා. සඳුනි නැන්දට බෙහෙවින්ම ස්තුතියි මාව පිළිගත්තට. ඉතින් අපි වැඩේ පටන් ගමු නේද? අද අපිට තියෙන්නේ 3 සිංහල පොතේ 5 පාඩම ඒ වගේම 6 පාඩම නේද? 5 පාඩමෙන් තමයි පටන් ගන්න. ඊට පස්සේ 5 පාඩම කරලා ඉවර වෙලා දැන් ඉස්කෝලේ කරලානේ තියෙන්නේ. දැන් මම නැවතත් මතක් කරලා දෙනවා. රසවත් විදියට හරිම ලස්සනට මේක කියා දෙනවනේ. ඊට පස්සේ ඒකෙන් අහන ප්‍රශ්න අභ්‍යාස. එතකොට මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන දැනුම ඔයාලට යන්න හොඳම හොඳ අභ්‍යාස මාලාවක් කරනවා. ඊට පස්සේ මේ උත්තර ටික කියලා දීලා ඉවර වෙලා ආයෙත් ඊළඟ පාඩමට ගිහිල්ලා ඒ පාඩමෙනුත් අහන අභ්‍යාස මාලාවකුත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඉතින් අපි මුලින්ම යන්නේ 5 හරි පුදුමයි පාඩමට. ඇයි මේ මොකද්ද මේ පුදුමය? මේ මොකද්ද පුදුමය? මේක හරිම පුදුම දෙයක් තමයි නේද? හරිම පුදුම දෙයක්. බලමු අපි. මම ඉපදුනේ කොළයක. ඉපදුනේ කියනකොට නේ යන්න මූර්ධජ, කොළය කියනකොට ල මූර්ධජ මතකයිනේ. ඉතින් මම ඉපදුනේ කොළයකලු. මම එළියට ආවේ පුංචි බිත්තරයකින්ලු. මේ කවුද කතා කරන්නේ කියලා ඔයා දන්නවා. කවුද මේ? මේ කතා කරන්නේ කවුද? දලඹුවේද්ද? සමනලයේද්ද? හරි. බලමුකෝ. හරි. මම ඉපදුනේ කොළයක. මම එළියට ආවේ පුංචි බිත්තරයකින්. මෙන්න මෙයා තමයි මේ කතා කරන කෙනා. හරිද? මෙයින් බඩගින්නක් ආවා. අපිට බඩගින්න වෙනව නේද? ඉතින් ඔන්න මෙයාට බඩගින්නක් ආවලු. ඊට පස්සේ මම ටිකෙන් ටික කොළය කෑවා. බඩගින්නක් ආවම අපිත් එහෙමයි නේද? මොන හරි තියෙනවනම් ඒක කනවනේ නේද? එහෙම තමයි අපිත්.
ඉතින් මෙයත් බඩගින්නක් ආවම කොළය කෑවලු. ඒත් බඩ පිරුණේ නැහැ. අන්න අපිටත් එහෙම නේද? කනවා ඒත් බඩ පිරෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මොකද්ද කරේ? මම තවත් කොළයක් කෑවා. එකක් කෑවම දැන් බනිස් එකක් කෑවම තව එකක් කනවා වගේ නේද? එක කොළයක් කෑවම ඔන්න තවත් කොළයක් කන්න උවමනා වුණා. ඒ විතරක් නෙවෙයි. මොකද්ද එහෙනම්? රසම රස මල් පොහොට්ටුවක් කෑවා. අම්මෝ මෙයා කොළ කනවා මල් පොහොට්ටු කන එක්කෙනෙක්. මේ කවුද? මෙන්න මෙයා. මේ කවුද? දලඹුවා. මේ දලඹුවා ලස්සන එක්කෙනෙක්ද? ඔයා ආස කෙනෙක්ද? දලඹුවා නෑ. ඇඟේ ගෑවුණක් කහනවා නේද? ඇති කරන්න හිතෙනවද ලස්සනට? ගෙදර නෑ. දැන් ළඟට කිට්ටු වෙලා බලන්නවත් හිතෙන්නේ නෑ. ඈයි අයියා කියලා හිතෙනවා. නේද? හරිම අප්‍රසන්නයි. මෙයාට ආසද කවුරුවත්? කවුරු හරි ළමයෙක් ඉන්නවද ආසම සතා දලඹුවා කියන? කවුරුවත් නැහැ. නේද? ලංකාවේ නම් කවුරුවත් නැතුව ඇති. ලෝකෙත් නැතුව ඇති. ඒ කියන්නේ එයා හරිම එයා ඇඟේ ගෑවුනොත් අපිට කහනවා, පළු නගිනවා, තුවාල වෙනවා නේද? එහෙනම් දලඹුවට කවුරුවත් කැමති නැහැ. ආස නැහැ. හරිද? එතකොට අපේ යාළුවෝ ඉන්නව නේද? ටිකක් මේ වගේ අය අර කියන දේ අහන්නේ නැති දඟකාර නේද? නරක ළමයි කියන්නේ. එයාලා දලබුව වගේනේ. එයාලගේ නරක ගතිගුණමයි තියෙන්නේ. එයා දැන් මෙයා කොළ කනවා මල් කනවා මෙයා හොඳ එක්කෙනෙක් නෙමෙයි නේමනා. නේද? එහෙනම් ශාක වලට හානි කරන මල් වලට හානි කරන ඇඟේ ගෑවුනත් අර වගේ නරක එක්කෙනෙක්. එයාට කවුරුවක් කැමති නැහැ. එතකොට ඔන්න දැන් අර දඟ කරන අනිත් අයට කරදර කරන ඉගෙන ගන්න උනන්දු නැති ආස නැති ඉගෙන ගන්න වැඩ කරන්නේ නැති කියන දේ අහන්නේ නැති අම්මලා තාත්තලා ගුරුවරු කියන දේ අහන්නේ නැති ගෝසා කරන පාන්තිය පෙරලන නේද? ක්‍රීඩා නම් කරාට කමන්නේ නැහැ, දිව්වට කමන්නේ නැහැ. හැබැයි පාන්තියේ ඩෙස් පුඩු පෙරලන නරක කට්ටියක් ඉන්නවනේ. අන්න ඒ වගේ තමයි මේ දලඹුවා. දැන් බලමු. මල් පොහොට්ටුත් කෑවලු මෙයා. ඊට පස්සේ හොඳටම බඩ පිරුණා. ඔන්න ඊට පස්සේ මොකද්ද උනේ? මේ දලඹුවාගේ බඩ හොඳටම පිරුණාලු. හොඳටම කියනකොට ද සංඥක කොණ්ඩයක් තියෙනව නේද? හරි. පිරුණා කියනකොට නා මූර්ධජනේ. මට නිදිමතක් දැනුණා. අර දැනුණා පිරුණා කියනකොට අන්තිමට නා මූර්ධජ බව පේනවනේ. මතක තියාගන්න. නිදිමතක් දැනුණලු. දැන් අපිටත් එහෙම බඩ පිරෙන්න කෑවට පස්සේ දොයි මතයි නිදිමතයි නේද? මෙයාටත් එහෙමයි. මම සිනිඳු රෙද්දක් පොරවා ගත්තා. දැන් අපිත් එහෙමයි. නිදිමත වුණාම ඇඳට යනවා රෙද්දක් පොරව ගන්නවා නිදියනවා. දැන් මෙයාත් ඒ වගේ වැඩක් කරේ. හැබැයි මෙයාගේ කතාව ඊට වඩා ටිකක් වෙනස්. ඒකට කියන්නේ කෝෂය කියලා. මොකද්ද? කෝෂය ලියනකොට ෂ පයන්න වගේ මූර්ධජ ෂ නේද? කෝෂය කියලා කියන්නේ. මෙන්න බලන්න දැන් මේ තියෙන්නේ කෝෂය. මේ තියෙන්නේ. මේක නිකන් අඹ ගෙඩියක් වගේ අපට පේන්නේ නේද? අඹ ගෙඩියක් වගේ වුණාට මේක කෝෂයක්. මේ දලඹුවා මෙහෙම එල්ලෙනවා. එල්ලිලා වටේට රෙද්දක් පෙරවගෙන වගේ ඉන්නවා. මේකට කියන්නේ කෝෂය කියලා. හරිද? ඊට පස්සේ බලමු මොකද උනේ කියලා. මෙන්න. මේ තියෙන්නේ ඒ කෝෂය. ඊට පස්සේ මම කෝෂය ඇතුලේ සති දෙකක් විතර හිටියා. හරියටම සති දෙකක් නෙමෙයි. එච්චරක් විතර. ඊට චුට්ටක් වැඩි වෙන්න අඩු වෙන්න පුළුවන්. ඇතුලේ කියනකොට ඇතුලේ කියනකොට ල මූර්ධජ මතකයිනේ. හරි. ඒ අතරේ මගේ ඇඟ කියනකොට සංඥක ගනේ. ඇඟ මොකද්ද උනේ? ටික ටික වෙනස් වුණා. අන්න වුණා කියනකොට නා මූර්ධජ ඇඟ වෙනස් වුණාලු. අර රෙද්දක් පොරෝගෙන වගේ කෝෂය ඇතුලේ ඉන්නකොට සමනලයා වෙන්න නෙමෙයි යන්නේ. එයාගේ ඇඟ මේ දලඹුවාගේ ඇඟ වෙනස් වුණා. වෙනස් වෙලා කවුරු වෙනවද? මෙන්න මේකේ ලාවට පේනවා ඇතුලේ ඉන්න එක්කෙනා මොකක්ද? කවුද කියලා? කවුද මේ?
මේ දැන් සමනලයක් වෙලා එයා ඇතුළේ ඉන්නේ නේද? හරි. බලමු. මෙන්න බලන්න. දවසක් මම කෝෂයෙන් එළියට ආවා. කෝෂයෙන්. එළියට කියනකොට එළිය කියනකොට එළිය කියන්නේ පිටත කියන එකනේ. පිටතට එළියට ආවා. දැන් ආවම මෙන්න බලන්න. මෙයා දලඹුවෙක් නෙමෙයි. මෙයා කවුරු වෙලාද? කවුරු වෙලාද? සමනලයෙක් වෙලා. දැන් මෙන්න බලන්නකෝ. අපේ ළමයිත් මේ වගේනේ. නරක කවුරුවක් ආස නැති දඟ මලු ඉන්නවා. දඟ විතරක් නෙමෙයි. නරකයි. එයාලා අනුන්ට උදව් කරන්නේ හරිම ආත්මාර්ථකාමී නේද? අනිත් අයට කරදර කරන නරක දලඹෝ වගේ යාළුවෝ ඉන්නවද නැද්ද? ඉන්නවා. ඔයත් ඒ වගේ කෙනෙක්ද? නෑනේ. නෑනේ. එතකොට ඒ වගේ අයට මේ දලඹුවා වෙනස් වෙලා සමනලයක් වුණා වගේ එයාලට වෙනස් වෙන්න පුළුවන් නේද? ඔව් පුළුවන් නේද? එහෙනම් ඔන්න ඔයා දලඹුවෙක් වගේ නම් චුට්ටක් හරි ඔයාට මොකද්ද වෙන්න ඕනේ? ඔයා සමනලයක් වෙන්න ඕන. ඇයි සමනලයක් වෙන්නේ? සමනලයක් වුණාම එයා හරිම ලස්සනයි. එයාට හැමෝම කැමති. එයා නරක නපුරු වැඩ කරන්නෙත් නෑනේ. එයා මල් පැණි බොන්නේ. මල් වලට හානි කරන්නේ නෑ. කොළ කන්නෙත් නෑ, මල් කන්නෙත් නෑ. මල් පොඩි කරලා දාන්නෙත් නෑ. එයා මල් වල තියෙන පැණි බීලා කාටවත් අනින්න යනවද? දෂ්ට කරනවද? නෑ. එයා හැමෝටම උදව් කරන මොකද්ද මේ සමනලයා කරන උදව්? මලෙන් මලට ගියාම ගෙඩි හැදෙනවා. ඒ ගස්වල. හරිද? ඒකට කියන්නේ පරාගණය කියලානේ. ඉතින් පරාගණයටත් උදව් කරන පරිසරයට උදව් කරන ලස්සන කවුරුත් ආස කරන සමනලයෙක් වුණා. අනබාන දලබුව සමනලයෙක් වුණා වගේ නරක ළමයින්ට හොඳ ළමයි වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හරි. ඔන්න බලන්න. මෙන්න ඉන්නවා ඒ සමනලයා. මෙන්න මෙයා. මේ දැන් මේ සමනලයක් වුණාට පස්සේ මෙයාට හිතා ගන්න බෑ මට මේ මොකද්ද උනේ කියලා. නේද? දැන් මෙයා වෙනස් වෙලානේ. මට මොකද වුනේ? එයාම එයාගෙන් ප්‍රශ්න අහ ගන්නවා. මම අලුත් වෙලා කියන්නේ පරණ විදිය නෙමෙයි දැන්. නේද? දැන් සමනලයා කවුරු හරි ඇල්ලුවොත් එයාගේ අත පළු නගින්නේ නැහැ. කහන්නේ නැහැ. තුවාල වෙන්නේ නැහැ. හැබැයි සමනල්ලු අල්ලන එක නම් හොඳ නැහැ. පවුනේ අර අත්තටු වලට පියාපත් වලට හානි වුණොත් එයා මැරෙනවා. එයාට පියාඹින්න බැරි වෙනවා. ඒ නිසා කවුරුවත් අල්ලන්න එපා. මගේ මුළු ඇඟම වෙනස් වෙලා. මෙන්න මුළු ඇඟම වෙනස් වෙලාලු. මුළු කියන්නේ ඔක්කොම මුළු ඇඟම වෙනස් වෙලා. මට හිතා ගන්න බෑ. පාට අත්තටු ඇවිල්ලා. දැන් දලඹුවට තිබුණ නැති දේවල් ටිකක් මේ සමනලයට තියෙනවා. හරි පුදුමයි. මෙන්න මේ හරි පුදුමයි කියලා කියන්නේ මෙන්න මෙයාගේ පුදුමය නේද? සමනලයට අන්තිමට පුදුම හිතෙනවා. යා දලඹුවෙක් වෙලා හිටියා. පස්සේ කෝෂයකට ආවා. ඇතුලේදී වෙනස් වුණා. එළියට ඇවිල්ලා බලනකොට සමනලේ. දැන් හරිම ලස්සනයි. එයාටවත් හිතා ගන්න බෑ එයාට වෙච්ච වැඩේ. දැන් අපේ ළමයිත් ඒ වගේ වෙන්න ඕන. හරිද? හැමෝම සමනලයක් වෙන්න ඕනද නැද්ද? වෙන්න ඕන. ලස්සන නේද? හැමෝම ආස කරන සමනලයක් වෙන. දලඹුව වෙලා නම් කවුරුවත් ඉන්න එපා. හොඳද? හොඳයි. ඇත්තටම මේ මමද? මෙන්න බලන්න මෙයාට හිතනවා ඇත්තටම මේ මමද? එහෙම හිතෙයි. හොඳ ළමයෙක් වෙච්ච දවසට, දක්ෂයෙක් වෙච්ච දවසට, ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච දවසට ඔයාට හිතෙයි අයියෝ අර ඉස්සර හිටපු දක්ෂ නැති ළමයා නෙවෙයිනේ දැන් මේ මමද? එහෙම කියලා හිතේ. හරිද? එදන් දැන් නැන කිරුල එක්ක නේද ඉස්කෝලේ හැමදාම ගිහිල්ලා එහෙම ඉගෙන ගත්තොත් උනන්දු වුණොත් කම්මැලිකම නැති වුණොත් ඔයා අර ඉගෙන ගන්න කම්මැලි දක්ෂ නැති දලඹුවා වගේ ළමයා සමනලයෙක් වෙනවා අනිවාර්යෙන්. හරිද? එහෙනම් සමනලයෙක් වෙන්න නම් මොකද්ද කරන්න ඕන? කීකරුකම ඉගෙන ගන්න එක. මෙන්න මේ හොඳ දේවල් හැම දේවල්ම ඔයාගේ ඇඟට ගන්න ඕන. හරිද? හොඳයි. ඉතින් මෙන්න ඉන්නවා ලස්සන සමනලයා. මම වටපිට බැලුවා. වටපිට බලනවා කියන්නේ අවට බැලුවා. අවට පරිසරය බැලුවලු.
සමනල්ලු අත්තටු සලමින් පියාඹනවා. දැන් එයා සමනලයෙක් කියලා එයාට තාමත් හිතා ගන්න බෑ. සමනල්ලු පියාඹනවා. එතකොට මේ මමත් සමනලයෙක් වෙලා කියලා එයාට තාම හිතා ගන්නවත් බෑ. මමත් එයාලා වගේ කියලා මට හිතුණා. දැන් මාව මටම පේන්නේ ටිකයිනේ. නේද? මාව හොඳට පේන්නේ වෙන කෙනෙකුටනේ. නේද? නැත්තම් කණ්ණාඩියක් ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මමත් අර සමනල්ලු වගේම වෙලා නේද කියලා එයාට හිතුණා. ඊට පස්සේ මටත් දැන් පියාඹන්න පුළුවන්. පියාඹන්න කියන්නේ ඉගිලෙන්නේ නේද? මෙහෙම පියාපත් මෙහෙම අත්තටු මෙහෙම සලනකොට හුළඟේ පා වෙලා යන්න පුළුවන් නේ. ඒකටනේ ඉගිලෙනවා කියන්නේ. පියාඹනවා කියන්නේත් ඒකටනේ. දැන් බඩගින්නක් දැනුණා. දැන් මේ සති දෙකකින් විතර මොනවත් කෑවේ නැහනේ. කෝෂය ඇතුළට වෙලා හිටියනේ. දැන් බඩගින්නක් දැනුණා. දැනුණා කියනකොට මූර්ධජනා එනවා. ඒක දන්නවනේ. හරි. මම කොළයකට ලං වුණා. කොළයකට මූර්ධජල ලං කියනකොට ල මූර්ධජ බව දන්නවනේ. හරි. වුණා මූර්ධජනායන් කොළයකට ලං වුණා. ඇයි මේ? ඇයි දලබුව වෙලා ඉන්න කාලේ කොළ කාලානේ පුරුද්ද. දැන් මෙයා කොළයකට ලං වුණා. බලන්නකෝ වෙච්ච දේ. ඒත් කොළ කන්න බෑ. කොළ කන්න බෑ දැන්. මගේ කට වෙනස්. හා දලඹුවගේ කාලේ නම් කොළ කෑව දැන් කොළ කන්න බෑ. මාර වැඩි. එහෙනම් මම සමනලුන් දිහා බැලුවා. දැන් සමනලුන් එයත් සමනලේ තමයි. දැන් අනිත් සමනලු දිහා බැලුවා. එයාලා ඈතට පියඹනවා. එයාලා ඈතට පියාඹලා යනවා. ඊට පස්සේ මමත් එයාලත් එක්ක පියාඹුවා. අන්න මට පියාඹන්න පුළුවන් කියලා දැන් තමයි මෙයාට තේරෙන්නේ. හරිද? ඊට පස්සේ පාට මල් පිරීලා ලස්සන මල් වත්තක්. මෙන් පාට මල් පිරිච්ච ලස්සන මල් වත්තක්. ඉතින් දැන් අපිත් ආසයිනි මල් වලට නේද? සමනලයත් හරිම කැමති. ඒකට සමනලයෝ එනවා, සමනල්ලු ඔයාලගේ ගෙදරට එනවා. ඔයාලගේ ගෙදර මිදුලේ මල් වවලා තියෙනවනම්. වවලා තියෙනවද? දැන් පාට ගස් ලස්සන ගස් විතරක් තිබිලා බෑ. ඡාක තිබිලාම බෑ. මල් පිපෙන මල් තියෙන්න ඕන. එතකොට මල් පිපෙන මල් හිටවන්න නම් අවුව තියෙන්නත් ඕන. ඒ මල් වලට පොහොර දාලා සාත්තු කරලා පොල් එලි නමලා ඒ ටික කරන්නත් ඕන. හරිද? එහෙනම් මල් වවන්නත් ඕන ගෙදර. හරිද? හොඳයි. එතකොට සමනල්ලු වෙයි. දැන් ඔන්න මල් වත්තකට ගියානේ මෙයා. ඊට පස්සේ බලමු. සමනල්ලු රංචුව මල් වලට ලං වුණා. දැන් මෙයත් යනවා සමනල්ලුත් එක්කම. අනිත් සමනලයෝ ඔක්කොම මල් වලට ලං වුණා. ඊට පස්සේ පැණි බොන්න පටන් ගත්තා. මල් වල තියෙනවානේ පැණි. ඒ මල් පැණි සමනල්ලු බොනවා. දැන් මීමැස්සොත් ඇවිල්ලා පැණි බොනවා. හැබැයි යාලා මේ බීලා මේ පැණි ටික කටෙන් අරන් ගිහිල්ලා වද බඳිනවා. හැබැයි සමනලයා එහෙම නැහැ. එයා ගෙනහිල්ලා වෙන තැනක තියන්නේ නැහැ. එයා බීලා යනවා. හරිද? ඊට පස්සේ පැණි බොන්න පටන් ගත්තා. මමත් මලක් උඩ වැහුවා. මොකද මේ වැහුවා කියන්නේ? දැන් මෙහෙම තියෙන එකක් මෙහෙම මොකක් හරි තව එකක් අරන් වහනවටත් වැහුවා කියනවනේ නැහැ. මෙතන වැහුවා කියන්නේ මල උඩින් වාඩි වුණා කියන එක. හරිද? මල උඩින් වාඩි වුණා. දැන් එතකොට සමනලයක් මල උඩින් වාඩි වුණාම මලට මොන හරි වෙනවද? නැහැ. මොනවත් වෙන්නේ නැහැ. හරි. පැණි ටිකක් බිව්වා. පැණි කියනකොට මූර්ධජන යන්න බව මතකද? පැණි කියනකොට මූර්ධජන. හරිද? පැණි ටිකක් බිව්වා. මෙන්න බලන්න. මලේ වාඩි වෙලා මෙයා පැණි බොනවා. හරිද? දැන් සමනලයාගේ විදිය මං කියන්නද? සමනලයා වාඩි වෙලා ඉන්නකොට අර පියාපත් දෙක අත්තටු දෙක ඒක මෙහෙම වැඳගෙන ඉන්නවා වගේ එකතු කරගෙන තමයි එයා වාඩි වෙන්නේ. හරිද? දැන් තව සතෙක් ඉන්නවා. මෙහෙම අත් දෙක අත්තටු දෙක මෙහෙම දිග ඇරගෙන වාඩි වෙන. මල් වලට එන්නේ නැහැ එයාලා. මල් ආශ්‍රිතව ඉන්නවා. මල් ගස්වලත් ඉන්න පුළුවන්. මෙහෙම අත්තටු දෙක දිග ඇරගෙන බිත්තියේ වාඩි වෙන එක්කෙනෙකුත් ඉන්නවා. තටු දෙක මෙහෙම
එකතු කරගෙන වාඩි වෙන එක්කෙනෙකුත් ඉන්නවා. තට්ටු දෙක එකතු කරගෙන තමයි සමනලයා වාඩි වෙන්නේ. දිග අරගෙන වාඩි වෙන එක්කෙනා සමනලයා වගේම වුණාට එයා සමනලයා නෙමෙයි. එයාට කියන්නේ සලබයා කියලා. මොකද්ද කියන්නේ? එයාට කියන්නේ සලබයා කියලා. ඔන්න සමනලයයි සලබයයි දෙන්නේ. රෑට ලයිට් දාලා තියෙනකොට ගේ ඇතුළට එන්නේ ගොඩක් වෙලාවට සලබයෝ. හරිද? එයාලා මේ සත්තු අල්ලගෙන කන කට්ටියක්. චූටි සත්තු. එයාලා වාඩි වෙන්නේ මෙහෙම මේ පියාපත් දෙක අත්තටු දෙක දිග අරගෙන. මෙහෙම වඳිනවා වගේ උඩට එකතු කරගෙන වාඩි වෙන්නේ සමනලයා තමයි. ඔන්න සමනලයයි සලබයයි අඳුන ගන්නත් මම කියලා දුන්නා. මල්පෙති මගේ අත්තටු වගේ. ඇයි? මල්පෙතිත් හරිම මුදු මොලොක් සිනිදුයි ලස්සනයි පාට. මෙයාගේ අත්තටුත් පියාපත් දෙක නේද මේ අත්තටු කියලා මේකට කියන්නේ. අත්තටුත් මල්පෙති වගේමයි. හරිම ලස්සනයි. හරිම සිනිඳුයි සංඥක දුයන්. හරිද? ඒ වගේම පාටයි. දස්සන පාටක් තියෙනවා. දලඹු යාළුවෝ ටිකක් මම දැක්කා. ඔන්න දැන් මල් පැණි බීලා තව ටිකක් පියාඹගෙන යනකොට මෙන්න ගහක අත්තක කොලේක ඉන්නවා දලඹු යාළුවෝ ටිකක් නේද? දැන් මෙයාලගේ යාළුවෝ දලඹුවොත් ඉන්නවා. සමනල්ලොත් ඉන්නවා. දලඹු යාළුවෝ ටිකක් මම දැක්කා. මම ලං වෙලා බැලුවා. ලං වෙනවා කියන්නේ කිට්ටු වෙනවා. ආසන්නයට ගිහින් බැලුවා. එයාලා මා හඳුනාගත්තේ නෑ. දැන් දලඹුවා සමනලයා හඳුනන්නේ නෑනේ. හැබැයි දලඹුවා තමයි සමනලයා වෙන්නේ. හැබැයි දැන් මෙයා එයාලා වගේම ඉඳලා පස්සේ සමනලයෙක් වෙලා කියලා එයාලා දන්නේ. හරි. ඊට පස්සේ මම හුඟක් වෙනස් වුණාම අඳුර ගන්න බෑනේ නේද? වෙනස් වුණාම අඳුර ගන්න බෑනේ. හුඟක් කියන්නේ ගොඩක්. දැන් මම දලඹුවෙක් නොවේ. දලඹුවෙක් නෙමෙයි නා. දැන් දලඹුවා ලියන්නේ mbු ල මූර්ධජ mbු ඹ අකුර සංඥක බ බු කරලානේ. දලඹුවෙක් නොවේ. සමනලයෙක්. කවුද දැන්? සමනලයෙක්. මේ දලඹු යාළුවොත් දවසක ලස්සන සමනල්ලු වේවි. දලඹුවෝ හැම කෙනාම හැමදාටම දලඹුවෙක් වෙලා ඉන්නේ නැහැ. එයා කවදා හරි සමනලයෙක් වෙනවාමයි නේද? අනිවාර්යෙන් සමනලයෙක් වෙනවා. හැබැයි ඉක්මනටම දලඹුවෝ සමනල්ලු වෙනවා. සමහර කට්ටිය සමහර අයට ටිකක් කල් යන්න පුළුවන්. ඉතින් දැන් අපේ දරුවොත් ඉක්මනට දලඹුවෝ වගේ අය ඉන්නවනම් වැරදිලාවත් එයාලා සමනල්ලු වෙන්න කියලා තමයි අපි කියන්නේ. හරිද? හොඳයි. දැන් ඔන්න පාඩම අපි සාකච්ඡා කරලා ඉවරයි නේද? අපි දැන් දලඹුවා ගැන සමනලයා ගැන සාකච්ඡා කළා. දලඹුවෙක් සමනලයා වෙන හැටි අපි ඉගෙන ගත්තා. කොහොමද? බිත්තර වලින් දලඹුවෙක් හැදෙනවා. ඊට පස්සේ දලඹුවා කෝෂයකට යනවා. කෝෂයේ සද්දයකක් විතර ඉඳලා ඊට පස්සේ සමනලයෙක් වෙලා එළියට එනවා. ඒ තමයි සමනලයාගේ ජීවන චක්‍රය. ඉතින් දැන් මේ පාඩම අවසානයේ අපට ජීවිතේට දෙයක් ඉගෙන ගන්නත් ලැබුණානේ නේද? නරක ළමයි හොඳ ළමයි වෙන්න ඕන දලඹුව සමනලයා වෙනවා වගේ. ඒ කතාවත් එක්කම දැන් මේ පාඩම ඇසුරෙන් ඔයාගේ වැඩ පොතේ නැති විශේෂ අභ්‍යාසයක් නැනකිරුලා අපි නිර්මාණය කරලා ඔයාට දීලා තියෙන්නේ. එතකොට ඒ පේපර් එකට උත්තර සාකච්ඡා කරන්නත් ඔන්න දැන් මම සූදානම් වෙනවා. හොඳයි. දුවේ පුතේ අපි ඔයාට කිව්වා වගේම මෙන්න මේ පේපර් එක මේ අභ්‍යාස වලට පිළිතුරු ලියමු අපේ හරි පුදුමයි පාඩම ඇසුරෙන්. පහ පාඩම හරි පුදුමයි. මෙම පාඩමෙහි සඳහන් වන සතුන් දෙදෙනා කවුරුන්ද? දැන් මේ පාඩමේ එකම සතා වෙනස් වෙච්ච අවස්ථා දෙකක් සතුන් දෙදෙනෙක් හැටියට අපි හඳුනා ගත්තා. එක්කෙනෙක් තමයි කවුද? දලඹුවා. අනෙත් එක්කෙනා තමයි කවුද? සමනලයා. දලඹුවා සමනලයා. ඔන්න එක්කෙනෙක්
මෙන්න පාඩමේ තිබුණු විස්තරය අපට මතකයි. එක්කෙනෙක් තමයි දලබුවා, අනිත් එක්කෙනා තමයි කවුද? සමනලයා. දැන් මේ අකුරු නිවැරදිව ලියන්න ඕන. දලබුවා කියනකොට ල නේද? රුලෙන් යටට යන්නත් ලියන්න ඕන. මේ මු සංඥක බ මු කරලා නිවැරදිව ලියන්න ඕන. හරිද? සමනලයා කියනකොට නම් දන්තජල නේද? හරි. ඒ නිවැරදි අකුරු ඊටාම වැදගත් විභාගයකට. හරි. ඊළඟට දෙක සමනලයාගේ ජීවන චක්‍රය පිළිවෙලින් ලියන්න. සමනලයාගේ ජීවන චක්‍රය ගැනත් මම පාඩමේ අවසානයට ආයෙත් මතක් කරලා දුන්නා. මොකද්ද? සමනලයාගේ ජීවන චක්‍රය කියන්නේ එක බිත්තර නේද? සමනලයෙක් බිත්තර දානවා කොලයක. ඊට පස්සේ ඒකෙන් හැදෙනවා කවුද? දලඹුවෙක්. දලඹුවෙක් හැදෙනවානේ. ඊට පස්සේ දලඹුවා තමයි කෝෂයක් ඇතුළට යන්නේ. එතකොට කෝෂය කියන එක ඊළඟ අවස්ථාව, තුන්වෙනි අවස්ථාව. සති දෙකක් විතර කෝෂය ඇතුළේ ඉඳලා එළියට එනවා සමනලයා. එහෙනම් දලඹුවා වෙන්නේ බිත්තරෙන්. ඊට පස්සේ දලඹුවා කෝෂය වෙනවා. කෝෂය සමනලයා බවට පත් වෙනවා. බිත්තර, දලඹුවා, කෝෂය, සමනලයා. සමනලයාගේ ජීවන චක්‍රය. ඊළඟ ප්‍රශ්නෙට යනවා. දලඹුවා කෝෂය තුල සිටි කාලය කොපමණද? දැන් පාඩමේ මේක තියෙනවා නේද? මොකද්ද? දලඹුවා කෝෂය තුල කොච්චර කාලයක් හිටියද? මතකයිද පාඩම? මතකයි. හරි. කියන්න. සති දෙකක් විතර. හරියටම සති දෙකයි කියලා කියන්න බෑ. පාඩමේ තියෙන විදිහටම උත්තරය අරන් ලියන්න ඕනේ. සති දෙකක් විතර. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. සමනලයෙකු බවට පත් වූයේ කුමන සත්වයාද? මොන සතාද සමනලයෙක් උනේ? සමනලයෙක් වෙන්න කලින් සමනලයයි කියන්නේ නැහැනේ. එතකොට සමනලයෙක් වෙන්න කලින් මෙයා කවුරු වෙලාද හිටියේ? මෙන්න මෙයා. මේ තියෙන පාඩමේ මේ රූපේ මතකයිද? right. එහෙනම් දලඹුවා තමයි සමනලයා වෙන්න කලින් වෙලා හිටියේ. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. දලඹුවා ආහාරයට ගත්තේ මොනවාද? දලඹුවා කෑවේ මොනවාද කියලා පාඩමේ තිබුණා. මොනවාද කෑවේ? මෙන්න බඩගින්නක් ආවා, මම ටිකෙන් ටික කොළය කෑවා. එහෙනම් මොනවද කෑවේ? කොළ. එක කොළයක් නෙමෙයි. ඒ කොළේ මදි වෙලා තව කොළයක් කෑවා කියලා කිව්වනේ. එහෙනම් මොනවාද කෑවේ? කොළ. කොළ කෑවා. කොළ කෑවේ කවුද? මෙන්න මෙයා. මෙයා කවුද? දලඹුවා. හරි. ඊළඟ ප්‍රශ්නය 6. සමනලයා ආහාරයට ගත්තේ මොනවාද? සමනලයා ආහාරයට ගත්තේ කොළ නෙමෙයිනේ. මෙන්න ඉන්න සමනලයා. සමනලයා ආහාරයට ගත්තේ මොනවාද? මෙන්න පැණි. මල්වල පැණි. උත්තරේ මල් පැණි. මල්වල පැණි. පැණි කියලා විතරක් ලියන්න එපා. මොකද පැණි තියෙනවානේ කිතුල් පැණි, පොල් පැණි, ඒ වගේ පැණි වර්ගයක් තියෙනවානේ. ඒ නිසා මල් පැණි, මල්වල පැණි කියලා ලියන්න ඕනේ. හරිද? පැණි ලියනකොට න මූර්ධජ බව මතකද? හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. සමනලයා ලං වී බැලුවේ කවුරුන් ළඟටද? මෙන්න බලන්න. මේ පාඩම් කොටසේ තියෙනවා නේද? ලං වෙලා බැලුවා, එයාලා මාව අඳුරගත්තේ නෑ කියලා. එතකොට අපෙන් අහනවා සමනලයා ලං වී බැලුවේ කවුරුන් ළඟටද? කා ළඟටද? ලං වී බැලුවේ දලඹු යාළුවෝ ළඟට. කවුරු ළඟටද? දලඹු යාළුවෝ ළඟට. හරියට ලියන්න. දලඹු යාළුවෝ ළඟට. දලඹු යාළුවෝ ළඟට. ඊළඟ ප්‍රශ්නෙට යනවා. ප්‍රශ්නාංක ප්‍රධාන ප්‍රශ්නය ප්‍රශ්නාංක 2. පහත වැකිවල හිස්තැන් වලට ගැලපෙන වචන යොදා සම්පූර්ණ කරන්න. ගැලපෙන වචන දාලා සම්පූර්ණ කරන්න. දැන් බලන්න පාඩමෙන් තමයි උත්තර ගන්න ඕනේ. 1. හිස්තැනක් කොළ කෑවා. කොළ කෑවේ කවුද? හරකෙක්ද එළුවෙක්ද? නෑ. එහෙනම් කවුද?
මේ පාඩමේ කොළ කෑවේ කවුද? දලඹුවා. දලඹුවා තමයි කොළ කෑවේ. දලඹුවා. ඊළඟ ප්‍රශ්නේ. සමනලයා හිස් තැනක් බිව්වා. මොනවද සමනලයා බිව්වේ? සමනලයා බිව්වේ මොනවද? මල් පැණි. සමනලයා මල් පැණි බිව්වා. සමනලයා මල් පැණි බිව්වා. සමනලයාගේ හිස් තැනක් හරිම සිනිඳුයි. සමනලයාගේ මොනවද අනේ සිනිඳු? පාඩමේ තිබුණා. මොනවාද සිනිඳු? අත්තටු. පියාපත් කියලා කියන්නේ නැහැ මෙතෙන්දි. පාඩමේ හැමතැනම තියෙන්නේ අත්තටු කියලා. සමනලයාගේ අත්තටු හරිම සිනිඳුයි. හරිද? ඊළඟට 4. හිස් තැනක් යාළුවෝ සමනලයා අඳුනාගත්තේ නැහැ. සමනලයාව අඳුනගන්න බැරි වුණේ කාටද? දලඹු යාළුවන්ට. එහෙනම් මොන යාළුවෝද? දලඹු යාළුවෝ. දලඹු යාළුවෝ සමනලයා අඳුනාගත්තේ නැහැ. එහෙනම් මේ හැම එකටම ලස්සන හරියක් දෙන්න ඕනේ නේද? හරි. ඊළඟ ප්‍රශ්නෙට යනවා අපි. වගුවක් තියෙනවා. හිස් තැන් සම්පූර්ණ කරන්න. මේ පැත්තේ ඒක වචනය, මේ පැත්තේ බහු වචනය. මොකද්ද ඒක වචනයක් කියන්නේ? එක්කෙනෙක් හරි එකක් හරි නම් ඒක වචන. ගොඩක් නම්, ගොඩ දෙනෙක් නම්, වැඩි දෙනෙක් නම්, එක්කෙනාට වඩා වැඩි පිරිසක් නම්, එකට වඩා වැඩි. දැන් මෙතන එක පෑනයිනේ. එහෙනම් එක පෑනට වඩා ගොඩක් පෑන් තියෙනවා නම් ඒකට කියන්නේ පෑන් කියලා. පෑන කියන්නේ එකයිනේ. පොත පොත් ඒ වගේ. එහෙමනම් දලඹුවා කිව්වම ඒක වචනයක් එක්කෙනෙක්. එහෙනම් එයාගේ බහු වචනය මොකක්ද? දලඹුවා බහු වචනය දලඹුවෝ. දලඹුවෝ. බහු වචනය දලඹුවෝ. ඊළඟට ඒක වචනය දන්නේ සමනල්ලු. සමනල්ලු කිව්වම එක සමනලයා නෙමෙයිනේ. සමනලයාලා ගොඩක්නේ. එහෙනම් සමනල්ලු ගොඩක් නම් එක්කෙනෙක් නම් ඒක වචනය මොකද්ද? මොකද්ද? සමනලයා. සමනලයා. ඊළඟට මල කිව්වම ඒක වචනයක් එකයිනේ. එහෙනම් ගොඩක් නම් ඒකට කියන්නේ මොකද්ද? මල්. මල්. කොළ කියන්නේ ගොඩක්නේ. එහෙනම් එක කොළයක් නම් මොකද්ද? කොළය. කොළය. මල් වත්ත කියන්නේ එකයි නම්. ඒ වගේ ගොඩක් තියෙනවා නම් බහු වචනය මල් වතු. මල් වතු. එහෙනම් මෙන්න පාඩම ඇසුරෙන් මෙන්න මේ ප්‍රශ්න කීපයට අපි නිවැරදිව පිළිතුරු ලිව්වා. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 4. වැකි 5ක් බැගින් ලියන්න. වැකි 5ක් ලියන්න ඕන. කතා කරන භාෂාවෙන් ලියන්න පුළුවන්. ලියන භාෂාවට එන්නේ අවුරුද්ද අන්තිමේනේ. මේ වාක්‍යම නැවත ලියන භාෂාවට ලියන්න ඉගෙන ගන්න ඕනේ. හැබැයි දැන් මේ මුල පාඩමක් නිසා මෙතෙන්දී කතා කරන භාෂාවෙන් ලිව්වට කමක් නැහැ. හරිද? මේක ලිඛිත භාෂාවෙන් ලියන්නත් පුළුවන්. දැන් අපි 4 පන්තියට යන්න ටික ආසන්න නිසා ලිඛිත භාෂාවෙන් ලියන්න ඉගෙන ගත්තට කිසි වැරද්දකුත් නැහැ. හරි. බලමුකෝ. මම සරුංගලයක්. මම සරුංගලයක් නම් සරුංගලය කතා කරනවා. හරිද? එහෙනම් අපි මම කියලා පටන් අරන් ලියන විදිය මම කිව්වම ඉවර වෙන්න ඕනේ මි කියලා නේද? හරි. ඔන්න එහෙනම් මම සරුංගලයක් නම් මා සාදා ඇත්තේ ඉරටු වලින් ය. මාව හදලා තියෙන්නේ ඉරටු වලින්.
එතකොට මම කියලා මියන්නෙන් ඉවර කරන වාක්‍ය මේකේ තියෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහේ වාක්‍යයක් තියෙන්නත් පුළුවන්. හරිද? ඊළඟට මගේ සිරුර පුරා කොළ අපි කියනවා සව් කොළ කියලා සවරන් කොළ වෙසක් කොළ ඒ වගේ කියනවා කමන්නේ කොළ අලවල මොනවා හරි නේද කොළ අලවා ඇත අලවා තිබේ කියලා ලියන්නත් පුළුවන් නේද? ඊළඟට මේ සරුංගලය කතා කරන්නේ සරුංගලය කියනවා මගේ ඇඟේ නූලක් බැඳලා තියෙනවා ඒකෙන් අහසේ පා කරනවා හුලගේ පා කරනවා කියලා ලියන්න පුළුවන්. මගේ ශරීරයේ නූලක් ගැට ගසා තිබේ. ළමයි මාව අහසේ පා කරනවා කියලා ලියන්නත් පුළුවන්. ළමයි මාව මා කියලා විතරක් ලියන්නත් පුළුවන්. මාව අහසේ පා කරති. ළමයි මාව අහසේ පා කරති. නූල කැඩී ගිය විට මා ඈතට විසි වෙයි. මෙන්න මේ වගේ දෙයක් ඔයාට ලියන්න පුළුවන්ද? මෙන්න මේ වගේ මීට වඩා ලස්සනට ලියන්න පුළුවන් ළමයි ඉන්න පුළුවන්. මීට වඩා වෙනස් දේවල් හිතලා ලිව්වත් කිසි වැරද්දක් නැහැ. හැබැයි මම සරුංගලයක් නම් සරුංගලය කතා කරන විදියට ලියන්න ඕනේ. හරිද? හොඳයි. එහෙනම් අපි මේක ඔයා තව පාරක් බලාගෙන මේක ලියා ගන්නත් පුළුවන්. මීට සමාන වෙනත් වාක්‍ය ලිව්වත් ඔයා හරි නේද? මම අහසේ පා වෙමි කියලා ලියන්නත් පුළුවන්. මම කියලා මියන්නෙන් ඉවර වෙන ලියන්නත් පුළුවන්. කිසි වැරද්දක් නැහැ. හැබැයි කතා කරන භාෂාවෙන් ලිව්වත් ලොකු වැරද්දක් නැහැ ඔයාලා. හැබැයි මේ ලියන භාෂාව පුරුදු වෙන්නත් එක්ක ඉතින් මේ වගේ දේවල් මේ වගේ වාක්‍ය ලියලා පුරුදු වෙමු නේද? දැන් පුළුවන්. හොඳයි. අපි යනවා ඊළඟ රචනාවට ඊළඟ වැකිලියන මාතෘකාවට අපි යනවා. හොඳයි. ඔන්න දැන් අපි ලියන්න යන්නේ මම පැන්සලක් කියන මාතෘකාවට වාක්‍ය ලියන්න වාක්‍ය 5ක් ලියන්න. මම පැන්සලක් කියන්නේ මම පැන්සල කතා කරනවා. හොඳයි.
මම අකුරු ලිවීමට උදව් කරමි නේද මම කියලා මියන්නෙන් ඉවර වෙන්න පුළුවන් උදව් වෙමි උදව් කරමි කියලා කියන්නත් පුළුවන් තිතක් තියන්න ඕනේ ඊට පස්සේ මාව හදලා තියෙන්නේ ලී සහ මිනිරන් වලින් කියලා ලියන්න පුළුවන් මා සාදා ඇත්තේ ලී සහ මිනිරන් වලිනි මිනිරන් කියන්නේ අර ලිය වෙන එක ලී කියන්නේ වටේට අර උල් කරනකොට කැපිලා යන කොටස හොඳයි ඊළඟට මේ ලියනකොට මාව උල් කරන්න වෙනවා කියලා ලියන්න පුළුවන් ලිවීමේදී මාව උල් කිරීමට සිදු වෙයි ලිවීමේදී මාව උල් කරන්න සිද්ධ වෙනවා කියන එක ඊළඟට පැන්සලෙන් ලියනකොට මකණෙන් මකන්න පුළුවන්. අන්න ඒ කාරණයක් ලියන්න පුළුවන්. මා ලියන අකුරු මකණයෙන් මැකීමට හැකිය ය කියන එක චූට්ටක් එහයින් ලියන්න ඕනේ. හරිද? හොඳයි. ඊළඟට මගේ ඇඟේ කෙළවරේ මකණයක් තියෙනවා සමහර වෙලාවට නේද? අන්න ඒකත් ලියමු. මගේ ශරීරයේ මකණයක් ද සවිකර තිබේ. ඔන්න ওই වාක්‍ය ටිකත් ඔයා ලියාගන්න කියවන්න ඊට පස්සේ මීටත් වඩා හොඳ වාක්‍ය ලියන්න උත්සාහ කරන්න. අපි යනවා ඊළඟ මාතෘකාවට වැකිලියන්න. හොඳයි. ඊළඟ වාක්‍ය ලියන මාතෘකාව වෙන්නේ මම ලේනෙක් කියන එක. ඉතින් මේ ගුරුවත් පොතේ තියෙන අභ්‍යාසවලට අනුව තමයි ගොඩක් වෙලාවට මේ අභ්‍යාසත් හදලා තියෙන්නේ. ඉතින් මේ හැකියාව ඔයාගේ ගාව තියෙන්න ඕනේ නිසා තමයි මේවා නැවතත් උගන්වන්නේ. හොඳයි. මම ලේනෙක්. ලේන මතකයිනේ
පළතුරු කනවා, අඹ කනවා, ටින් ටින් කියනවා, පිටේ ඉරි තුනක් තියෙනවා නේද? ලොකු අලිගයක් තියෙනවා. අන්න එයා තමයි ලේනා කියන්නේ. හරිද? එහෙනම් ඔන්න ලේනා කතා කරනවා. මාහට පාද, කකුල් කියන්නේ පාද. පාද 4ක් තිබේ. මට පාද 4ක් තියෙනවා. ඊළඟට මගේ පිට මැද ඉරි 3ක් තිබේ. ඉරි 3ක් තියෙනවා. මම ටින් ටින් කියලා කෑ ගහනවා. අඬනවා. අන්න ඒකත් ලියමු. මම ටින් ටින් කියා නිතරම කෑ ගසමි. ගසමි නේද? මම කෑ ගහනවා ටින් 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 කියලා. හරිද? මම ගස් උඩ ඇවිදිමින් පළතුරු සොයාගෙන කනවා. මම උස ගස් මත ගමන් කරමි. මම උස ගස්වල යනවා. මම ලේනෙක් නිසා නේද? මම කන්න කැමති අඹ වගේ පළතුරු වර්ග. මම අඹ වැනි පළතුරු කෑමට ප්‍රිය. කැමති කියන්නේ ප්‍රිය කරනවා කියන එක. ප්‍රිය කරමි. ඔන්න හැම වාක්‍යයකටම තිතක් තියන්නත් ඕනේ. ඔන්න පාඩම සාකච්ඡා කළා. ඒ ඇසුරෙන් අභ්‍යාස රාශියක් ලබා දුන්නා. ඒවට පිළිතුරු කියලා දුන්නා. ඔයාට මේ පාඩම හොඳට නැවතත් ඔන්න මතක් කරලා දුන්නා. මේ වගේ හැම පාඩමක්ම නේද? හැම විෂයකම අස්සක් මුල්ලක් නෑර නැවත මතක් කරන්න. සියලු දේ උගන්වන්න. ඊළඟට ඉගෙන ගනිපු දේ ඇසුරෙන් අභ්‍යාස කරන්න, නිබන්ධන මගින් මතක තියාගන්න කරුණු ලබා දෙනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍ර මගින් ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරන්න අපි සූදානම්. ඔයා සූදානම්ද? හොඳයි. අපි යනවා ඊළඟ පාඩමට. හොඳයි. දුවේ පුතේ ඊළඟ පාඩම 6 වෙනි පාඩම සභාවෙන් අවසරයි. සභාවේ නිකන් සභාවෙන් අවසරයි නෙමේ. සභාවෙන් අවසරයි. මෙන්න මේක හායන්නක් වගේ ඒ උනාට ඉරක් තියෙනවා. ඒකට කියන්නේ මොකද්ද? මහා ප්‍රාණ බ හයන්න වගේ බයන්න නේද? බක මූණ ලියන බයන්න නෙමේ. අල්ප ප්‍රාණ බයන්න නෙමේ. මේක මහා ප්‍රාණ බ. එහෙනම් සභාවෙන් අවසරයි. ඒ මහා ප්‍රාණ අකුරු ශබ්ද කරන්න ඕන ටිකක් සැර කරලා. ශබ්දය උස් කරලා. හරිද? හොඳයි. ඇයි මේ සභාවෙන් අවසරයි කියලා කියන්නේ? මේක සමිතියක්. මෙන්න නේද? පන්තියක්
වුණාට පන්තියේ අද දවසේ සමිතියක් තමයි මේ ටීචර් කරන්න යන්නේ. ළමයි ටිකත් එක්ක එකතු වෙලා. ආයුබෝවන් කියනකොට මේ ඉරයි තිතයි ලකුණ මොකද්ද? මේකට කියන්නේ විස්මයාදී ලකුණ. මොකද්ද? විස්මයාදී ලකුණ. හරි. අද අපේ ළමා ල මූර්ධජ සමිතිය රැස් වෙන දවස. ළමා සමිතියක් තියෙනවා අද වාගේ ඉස්කෝලේ. නේද? තියෙනවා. මේක තමයි. ඉතින් සමිතියක් කියන්නේ වැඩි හිටියොත් සමිති කරනවානේ නේද? පුටු තියාගෙන වාඩි වෙලා කතා පවත්වනවානේ, සාකච්ඡා කරනවා, යෝජනා කරනවා, ස්ථිර කරනවා. මෙන්න මේක තමයි සමිතිය කියන්නේ. හැමෝම සෝදානම් වෙලා ආවා නේද? මේ තමයි ප්‍රශ්නාර්ථ ලකුණ. ගුරුතුමිය ඇහුවා නේද? ගුරුතුමිය ඇහුවා. ඊට පස්සේ ඔව් කවුරුත් එක හඬින් පිළිතුරු දුන්නා. පිළිතුරු කියනකොට මූර්ධජ හඬින් කියනකොට සංඥක අකුරන්නේ මේ කොණ්ඩයක් වගේ තියෙනවානේ. හඬින් හැමෝම එකට එකතු වෙලා කියනකොට එක හඬින් හැමෝම නැගිටලා ආගම සිහි කළා. මොකද්ද මේ ආගම සිහි කරනවා කියන්නේ? බුද්ධ ආගමේ අය පන්සිල් සමාදන් වීම නේද? එතකොට වෙනත් ආගම්වල අය ආඥා කිරීම, දෙවියන්ට ස්තෝත්‍ර ගායනා කිරීම, දෙවියන් වැඳීම, ඒ වගේ තමන්ගේ ආගමට අනුව ආගම සිහි කළා. මුලින්ම මනුකගේ කතාවෙන් අපි සමිතියේ වැඩ පටන් ගනිමු. සමිතියක මුලින්ම ආගම සිහි කරන එක කරන්නේ. ඊට පස්සේ කතා බහ සියලු දේවල් ඊට පස්සේ තමයි එන්නේ. එහෙනම් මේ සමිතියේ මුලින්ම කළේ මනුකගේ කතාව. අපි සමිතියේ වැඩ පටන් ගම්මු කියලා ගුරුතුමිය කිව්වා. ආයුබෝවන් සභාවෙන් අවසරයි. ආයුබෝවන් දැන් අලුතෙන් සභාවේ නැගිටලා කතාවක් පවත්වනකොට එහෙම තමයි. ආයුබෝවන් කියනවා සභාවෙන් අවසරයි කියලා අවසර ගන්න ඕනනේ. සමිතියකදී යමක් කතා කරන්න කලින් සභාවෙන් අවසර ගන්න ඕන. පොත් කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ. මොකද්ද මේ කතාවේ මාතෘකාව? පොත් කියවුවම මිනිසා සම්පූර්ණ ළඟට ර අකුරට පස්සේ න මූර්ධජන. ඒක නීතියක්නේ නේද? නාම පදවලදී ර අකුරට පස්සේ මූර්ධජන අකුරක් කියනවා සම්පූර්ණ. එතකොට පොත් කියවුවම මිනිසා සම්පූර්ණ වෙන්නේ කොහොමද? මිනිස්සු දන්නේ නැති දේවල් දැනගන්න පුළුවන් පොත් කියවුවම නේද? ඊළඟට පොත් කියවුවම ගිහිල්ලා නැතිනම් වෙන පිටරටකට ඒ පිටරට ගැන විස්තර පොතෙන් කියවලා ඒ ගියා වගේම මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. දන්නේ නැති දේවල් දැනගන්න පුළුවන්. ඊළඟට විඳපු නැති දෙයක් විඳ ගන්න පුළුවන් නේ. පිටරටකට ගිහින් දැන් අපි හිතමු අපි ජපානයට ගිහින් නැහැ. එහෙනම් ජපානය ගැන විස්තර තියෙන පොතක් කියවුවොත්, පින්තූර දැක්කොත්, ඒ ජපානයට ගියා වගේ අපිට ඒ හැඟීමක් ඇති වෙනවනේ. ඒ රටේ හිම වැටෙනවා, සකුරා මල් පිපෙනවා. ඒ වගේ ඒ ටික අපේ රටේ නැහැනේ. එහෙනම් ඒ ටික අපට අත්විඳින්න පුළුවන්, විඳ ගන්න පුළුවන් නේ. ඒ වගේ දැන් වීර කතාවක් කියවුවම ඒ වීරකම අපි කරේ නැති වුණාට නිකන් අපි කරා වගේ හැඟීමක් එනවා අපට නේද? එතකොට අපි ගාව නැති ආකල්ප, අපි විඳපු නැති සතුටක් නේ. දැන් මේ හැමදේම අපට ලබා දෙනවා. ඊට පස්සේ අපි හිතන විදිහේ වැරද්දක් තියෙනවා නම් ඒක නිවැරදි වෙන්න පුළුවන් පොත් කියවුවම. අපේ දැනුමේ අඩුපාඩුවක් තියෙනවා නම්, අපි දන්නේ නැති දේවල් තියෙනවා නම් ඒවා දැනගන්න පුළුවන්. ඊළඟට විභාග සමත් වෙන්න අවශ්‍ය දැනුම අපට ඒ පොත් වලින් ලබා දෙනවා. පොත් උදව් කරනවා අපට විභාග සමත් වෙලා හොඳ රැකියාවකට යන්න පවා. එහෙමනම් මිනිස්සුන්ගේ ගාව තියෙන අඩුපාඩු මේ පොත් වලින් සම්පූර්ණ කරගන්න පුළුවන්. හරිද? දන්නේ නැති දේ දැනගන්නවා විතරක්ම නෙමෙයි. ඊටත් එහා ගියපු ගොඩාක් දේවල් නේද? ආගම දහම ගැන ඒ සියල්ල පොත්පත් වලින් අපට ලබා ගන්න පුළුවන්. එහෙමනම් මිනිසා සම්පූර්ණ වේ කියලා කියන්නේ ඒකයි. අද මං කතා කරන්නේ පොත් කියවීමේ අගය ගැන.
අපි අපේ විවේකය ගත කරන්න නොයෙක් දේ කරනවා. සෙල්ලම් කරනවා, ටීවී බලනවා, මල් හිටවනවා, කෑම හදනවා නේද? සින්දු කියනවා, මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරනවා, ප්ලේ කරනවානේ. ඒ වගේ ගොඩාක් දේවල් කරනවා. ගමන් ඇවිදිනවා නේද? ඉතින් ඒ අතරේ පොත් කියවන එකත් වටිනාම දෙයක්. පොත් කියවීමෙන් අපට ඒ කාලය සතුටින් විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් නේද? සතුට, විනෝදය, සැහැල්ලුව, හිතේ සතුට, හිතේ සැහැල්ලුව මේවා ලැබෙනවා මෙන්න මේ පොත් කියවුවම්. කවි, ගීත, කතන්දර පොත් කියවලා දැනුම ලබන්නත් පුළුවන්. මගේ විනෝදාංශය පොත් කියවීම. කවි පොත් තියෙනවනේ, උපදේශාත්මක කවි පොත් තියෙනවා, විනෝදයට කියන කවි තියෙනවා නේද? ආගමික කවි තියෙනවා, ක්‍රීඩා කවි තියෙනවා නේ. ඊළඟට ගීත ඒ වගේමයි, කතන්දර තියෙනවා. කතන්දර කියෙව්වම මොන තරම් සැහැල්ලුවක් සතුටක් දැනෙනවද නේ? සමහර වෙලාවට බොරු සත්තු කතා කරන ඒවා. සත්තුන්ට කතා කරන්න බෑනේ. ඒ වුණාට සත්තු කතා කරා කියලා කියනකොට අපි කියනවාද අනේ ඔයි බොරු අනේ මේව වැඩක් නැහැ කියන්නේ. අපිට හරිම සතුටක් දැනෙනවා. අර හාවයි ඉබ්බයි තරඟෙට දුවපු හැටි, ලබු කිරිබත් කාපු හැටි නේද? ඒ හැම දෙයකදීම අපට මාර සතුටක් දැනෙන්නේ. අපිට කවදාවත් හිතෙන්නේ නැහැ අනේ මේ බොරු අනේ මේවා කියලා හිතෙන්නේ නේද? ගස්වැල් කතා කරා කිව්වත් ඒවා ඇත්ත කියලා අපිට හිතිලා අපිට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් ඒක තමයි පොත් කියවීමේ අගය. ඊළඟට මම පාසලේ පුස්තකාලයෙන් පොත් අරගෙන කියවනවා. පොත් කියවන්න තියෙන තැන තමයි පුස්තකාලය. එතකොට පුස්තකාලය කියනකොට තයන්න මේ ත අල්ප ප්‍රාණත. මගේ උපන්දිනේටත් මට පොතක් ලැබෙනවා. ඔන්න ඔයාටත් කරන්න හොඳ දෙයක් තමයි උපන්දිනේට ඉස්කෝලේ වාගේ පන්තියට පොතක් අරන් දෙන්න පුළුවන් නේද? එහෙම නැත්තම් යාළුවෙක්ගේ උපන්දින පාටියකට යනවනම් ඔය ඇඳුම් සෙල්ලම් බඩු වලටත් වඩා ඔයාට දෙන්න හොඳ දෙයක් තමයි පොතක් නේද? පොතක් තෑගි දෙනවා නම් ගොඩාක් වටිනවා. හොඳයි. ලස්සන පින්තූර, චිත්‍ර වගේම අලුත් තොරතුරු ඒ පොත්වල තියෙනවා. පින්තූර තියෙනවා, චිත්‍ර තියෙනවා, තොරතුරු තියෙනවා මේ පොත්වල. පොත් කියවද්දී පොතේ තියෙන දේවල් හිතේ මැවෙනවා. අන්න ඒක තමයි වටින්නේ. පොතේ තියෙන දේවල් හිතේ මැවෙනවා. එතකොට දැන් අපි හිතමු වැවක ඔරු පදිනවා. ඊට පස්සේ වැවේ තියෙන මල් කඩනවා. දැන් S2 පියාගෙන චුට්ටක් හිතන්න. අන්න එතකොට ඇත්තටම අර වතුරවල සද්දේ ඇහෙනවා. වතුරේ ඉන්න මාළුත් මැවිලා පේනවා. අන්න ඒ වගේ හිතේ එක එක දේවල්, ලස්සන දේවල්, හොඳ දේවල් මැවිලා පේන එක හරි වටිනවා. ඒකෙන් තමයි අපේ මේ මොලේ, අපේ හිත, මනස ඒක දියුණු වෙන්නේ. හරිද? නිකම් මොනවත් හිතන්නේ නැතුව හිටියොත් මේ මොලේ වැඩ කරන්නේ නැතුව යනවා. දක්ෂයෙක් වෙන්න බැරි වෙනවා. හිතන්න බැරි කෙනෙක් වෙනවා. ඒ නිසා මේ පොත් කියවනකොට පොතේ තියෙන දේවල් වලින් තව දේවල් හිතන්න ගන්නවා. හිතේ මැවෙනවා එක එක දේවල්. ඊට පස්සේ තව තවත් පොත් කියවන්න ආසා හිතෙනවා. ඔන්න සමහරු පොතක් ගත්තම මන් දන්නවා. කියවලා ඉවර වෙනකම්ම කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ නේද? නාන්නෙත් නැහැ සමහරු. පොත් කියවනවා. ඇත්තටම හොඳයි නේද? නාන්න නැතුව නම් ඉන්න එපා. ඒ වුණාට පොත් කියවන්නකොට මේ බඩගින්නේ ඉන්නත් එපා, නිදි මරාගෙන රෑ එළි වෙනකම් පොත් කියවන්නත් එපා. හැබැයි ආසාවෙන් පොත කියවලා ඉවර වෙනකම්ම කියවන තරමට හොඳයි. නේද? ඉතින් අනිත් වැඩ නතර කරලා පොත් කියවන්නත් නෙමෙයි. ලැබෙන හැම විටම පොතක් කියවන්න. ඒ වගේ ලියන්න නැත්නම් කියා මටත් හිතෙනවා. දැන් තව පොත් කියවන්න හිතෙනවා. ඒ වගේ පොතක් ලියන්න. ඔයාට බැරිද පොතක් ලියන්න? පුළුවන්. කතන්දරයක් හදලා ලියන්න බැරිද? දැන් මෙච්චර කල් තිබිච්ච කතා නෙමෙයි. දැන් අපි හිතමු
කපුටයි ලේනයි හාවයි. එහෙම කතාවක් නෑනේ ලෝකෙ කොහෙවත් නේද? ඒ තුන් දෙනා යාළුවෝ තුන් දෙනෙක් විදියට හිටියා. ඊට පස්සේ මෙහෙම වුණා මෙහෙම වුණා. අන්න එහෙම කියලා මොනවා හරි බොරුවක්. ඒක ඇත්තටම ඇත්තක් නෙමෙයි. හැබැයි දැන් ඒක නරක බොරුවක්ද? කවුරු හරි අමාරුවේ දාන කාට හරි කපටිකමක් කරන අපි වාසියක් ගන්න එහෙම බොරුවක්ද නැහැ. එහෙම බොරුනේ කියන්න නරක. හැබැයි හිතෙන් හිතලා මේ වගේ දේවල් නිර්මාණය කරලා එහෙම එකක් ලියන එකේ වැරද්දක් නෑ. ඒකට කියන්නේ බොරුවක් කියලා නෙමෙයි. හරිද? එතකොට හිතෙන් හිතලා එහෙම දෙයක් නිර්මාණය කරන්න පුළුවන් නම් ඔයා දක්ෂයෙක්. හරිද? එහෙනම් දක්ෂයෙක් වෙන්න නම් පොතක් ලියන්න. right? අපි හැමෝම පොත් කියවීමට පුරුදු වෙමු. මට සවන් දුන්නාට හැම දෙනාටම ස්තුතියි. දැන් හැම දෙනාටම කියනකොට ම අකුර චුට්ටක් එහාට ගිහිල්ලා මේ අහන්නකෝ ඉස්කෝලේදී හැම කෙනෙක්ම හැමෝම වරද්දන වචනයක් මෙතනින් ඉගෙන ගන්න මං ඔයාට දෙනවා. මොකක්ද දන්නවද? ස්තුතියි. හැමෝම කියන්නේ ස්තුතියි. ඉස් කියලාත් කියනවා. එහෙම නෙවෙයි. ඊයන්නක් නැහැ. අල්සා යන්නනේ. ස්තුතියි. තු යන්න. තු අකුර. තු කිව්වොත් වැරදි. ස්තුතියි කියලා තමයි ඔයා බලන්න ඉස්කෝලේ රැස්වීමෙත් සමහරු මේක වරද්දනවා නේද? එහෙනම් ඔන්න මම මේක හරිම දේ කියලා දුන්නා. ස්තුතියි නෙමෙයි ස්තුති. මොකද්ද? හරිම වචනේ ස්තුති. හරි. ඊළඟට මනුකගේ කතාවට කවුරුත් සතුටින් අත්පොලසන් දුන්නා. අත්පොලසන් අත්පුඩි ගහනවා. ක්ලැප් කරනවා. අත්පොලසන් කියනකොට ල මූර්තජ බවත් මතක තියාගන්න. එතකොට ඔන්න මනුකගේ කතාව අවසන් වෙන්න යන්නේ. දැන් තව අංගයක් පටන් ගනීවි. මොකද්ද? ඊළඟට සඳුනිගෙන් කවියක්. සඳුනි ඊළඟට ඊ කියනකොට ර් ලියලා චුට්ටි බිඳු දෙකක් බෝල දෙකන්නේ දෙපැත්තේ දාන්නේ. දන්නවද? තිත් දෙකක් නෙමෙයිනේ. මූර්ධජල සංඥකඟ. හරි. සභාවෙන් අවසරයි. යත් අවසර ගන්නවා. මේ ලකුණ මොකද්ද? විස්මයාදි ලකුණ. හරි. මම සභාවට ඉදිරිපත් කරන්නේ හැමෝම දන්න පුංචි කවියක්. බලමු. ඔයත් දන්නවද කියලා මේ කවිය? කියමුද? right. කියමු. මාත් එක්ක කියන්න. ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැතිපෙම් උපදවා අකුරු උගනි කුමරු සොඳවා. හොඳයි. මටත් වඩා ලස්සනට කියන්න පුළුවන් අය ඉන්නවා. ඉතින් ලස්සනට මේ කවිය ගායනා කරන්න. එතකොට ඉස්කෝලේ රැස්වීමේ වුණත් කියන්න පුළුවන්. අපි හොඳින් ඉගෙනගෙන යහපත් පුරවැසියන් වෙමු. ආසා සිටි ඔබ සැමට ස්තුතියි. ස්තුතියි. හරි. ගුරු සිත නොරිදවා. අනේ ගුරුවරුන්ගේ හිත රිද්දන්න නම් එපා. හරිද? දැන් සමහරු කියනවානේ ඒ සර් හරි සැරයි, ඒ මිස් හරි සැරයි කියලා සැර වෙන්නේ ඔයාලා කියන දේ අහන්න නැති වුණා. හරිද? කියන විදිහට වැඩ ටික කරනවා නම් කියනවටත් වඩා හොඳට වැඩ කරනවා නම් හිතලා වැඩ කරනවා නම් නේද? සමහර ළමයි හිතන්නේ නැහෙනි චුට්ටක්වත්. එතකොට ගුරුවරුන්ට ඉතින් නේද? රහත් වෙලා නැහෙනි ඉතින්. කේන්ති යන්නත් පුළුවන්. හරි. එතකොට දැන් ගුරුවරයාගේ හිත රිදිලා ඔයාට බනිනවා කියලා හිතන්න. ඉතින් මේ බනින්නේ ඔයත් එක තරහට නෙමෙයි. නේද? ගහන්නේ නැහැ ඉතින් නේද? ඉතින් මේ බැන්නත් ගැහුවත් නේද? සැර කරත් රවල බැලුවත් ඒව කරන්නේ නම් හිතේ තරහකින් නම් නෙමෙයි. ඔයාට තියෙන ආදරයට ඔයාව දියුණු කරන්න, ඔයාව හොඳ ළමයෙක් කරන්න, දක්ෂයෙක් කරන්න නේද? ඔයා උඩටම උස්සලා ගුරුවරයාටත් වඩා හොඳ තැනකට යවන්න. හරි. වේලාව නවරදවා. ඔන්න වේලාව නම් වරද්දන්න බෑ. වේලාවට ඉස්කෝලේ යන්න ඕන, වේලාවට ලියන්න ඕන, කරගෙන ඉන්න කියන එක අනේ අද බැරි වුණා හෙට කරන්නම් කියලා කියන්න බෑ. වේලාවට වැඩ කරන්න ඕන. හරිද? ඊට පස්සේ
බැති පෙම් උපදවා. මොකද්ද මේ බැති? භක්තිය. දැන් භක්ති ගීත තියෙනවානේ නේද? බොදු බැති ගී වගේ නේ. ගොඩක් ආගම්වල භක්ති ගීත තියෙනවානේ. ඒ භක්තිය හදවතින් ආදරේ නේද? බයකුත් තියෙනවා, ගෞරවයක් තියෙනවා. පෙම් කියන්නේ ආදරය. ගුරුවරුන්ට ආදරය වෙන්න ඕන. ඉගෙන ගන්න එකට ආදරය වෙන්න ඕන. ඉස්කෝලේට, පොතපතට, ඩෙස් එකට, පුටුවට පවා, ගහට වැලට, සතා සිව්පාවට, ඉස්කෝලේ වැඩ කරන අනිත් හැමෝටමත් ආදරය වෙන්න ඕන. නේද? ටොයිලට් එකේ දොරටත් ආදරය වෙන්න ඕන. ඒකට පයින් ගහන්න එහෙම බෑ. හරිද? දැන් සමහරව ඒ වගේ නරක වැඩ කරන අය ඉන්නවා. එතකොට ඉතින් ගුරුවරුන්ට කේන්ති යන එක සාධාරණයි නේද? හරි. ඊට පස්සේ අකුරු උගනී කුමරු සොඳවා. අකුරු ඉගෙන ගන්නවා. අකුරු විතරක් නෙමෙයි, ගොඩාක් දේවල්, ක්‍රීඩා, ගායනා, නටන්න, සින්දු කියන්න නේද? ගොඩාක් දේවල්, හොඳ විදියට හිතන්න, විවිධ දේවල් නිර්මාණය කරන්න, මේ ගොඩාක් දේවල්, පිරිසිදුව ඉන්න, කෙලින් හරියට වාඩි වෙලා ඉන්න, කෑම කන්න, හිරව ගන්න නැතුව, මෙහිම ගොඩාක් දේවල් උගන්වන තැන තමයි පාසල කියන්නේ නේද? දැන් නැන කිරුලේ අපිත් ඒව මතක් කරලා දෙනවා. හැබැයි ඉස්කෝලේදී නම් නේද මේ මහා කරදර ගොඩක් වෙලා විභාගෙට විතරක් නෙමෙයි ඉතුරු ටිකත් කියා දෙනවනේ නේද? ඉතින් හොඳ කුමාරයෙක් නම්, හොඳ කුමාරිකාවක් නම් මෙන්න මේ වගේ හොඳ ළමයෙක් වෙලා ඉගෙන ගන්න ඕන. අපි හොඳින් ඉගෙනගෙන යහපත් පුරවැසියන් වෙමු. යහපත් කියන්නේ හොඳ පුරවැසියන්, ජීවත් වෙන, අපේ රටේ ජීවත් වෙන හොඳ අයට බවට පත් වෙන්න ඕනේ. මෙන්න මේ කවිය කියන විදියට හොඳට ඉගෙනගෙන. එහෙනම් ඔන්න එයාගේ මේ කවියත් ඉවරයි. ඊළඟට තවත් අංගයකට යනවා. මොකද්ද දන්නවද? ඊළඟ වාරය තරණිගේ තරණි ර අකුරට පස්සේ නියන්න නිසා මූර්ධජන ලස්සන නාට්‍ය ගීතයක් ගායනා කළා. කලා කියනකොට මූර්ධජල. මොකද්ද මේ? ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි. අඹ රඹුටන් ජම්බුයි දිලා අද හැම තැන හරි හැඩයි. ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි. අඹ රඹුටන් ජම්බුයි දිලා අද හැම තැන හරි හැඩයි. දැන් මේ නාට්‍ය ගීතයක්. හරිද? මේ නාට්‍ය අපේ රටේ ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවෙක් නිර්මාණය කරපු නාට්‍ය ගීතයක්. ඉතින් මේ නාට්‍ය අද කාලෙත් වේදිකාවේ වේදිකාගත වෙනවා. මේක අපට බලන්න පුළුවන් නේද? ඇහැල මලින් ගස් පිරිලා මේ වගේ ලස්සන ගීත කීපයක් මේ නාට්‍ය ඇතුලේ තියෙනවා. මොකද්ද නාට්‍ය? නරිබෑනා නාට්‍ය. තරණිගේ ඒ ගීතයට නැටුමකුත් ඉදිරිපත් කළා. තරණි ඒ ගීතයට නැටුමකුත් ඉදිරිපත් කළා. හැමෝම තාලයට අත්පුඩි ගැසුවා. ඉතින් අපි ලස්සන ගීතයක් නැටුමක් යන වෙලාවට අත්පුඩියක් ගහන්නත් ඕන. ඊළඟට නොදැනීම කාලය ගත වුණා. කතාවට දක්ෂාය කතා කළා. ගායනයට දක්ෂාය කවි ගීත ගායනා කළා. නේද? නටන, ගයන, කතා කරන මේ හැමදේම කරන හොඳම ඉදිරිපත් කරන්න තියෙන හොඳම තැන තමයි මෙන්න මේ සමිති සමාගම් නේද? සමිතිය. සභාවේ හැමදෙනාම සතුටු වුණා. සභාවේ හැමදෙනාම සතුටු වුණා. ඊට පස්සේ බලමු මොකද්ද වෙන්නේ කියලා. සතුටු වෙලා සමිතියේ වැඩ අවසන් කරලා විසිර යන්න ඇති. අද සමිතියේ වැඩ ඉතාම සාර්ථකයි. සාර්ථකයි. මෙන්න මේ ට අකුර වගේ ත මතක තියාගන්න. ගුරුතුමිය ළමයින්ගේ දක්ෂතා අගය කළා. සභාවේ වැඩ අවසන් වුණා. හැමෝම හිටියේ හරිම සතුටින්. ඊළඟ දවසේ මාත් සින්දුවක් කියනවා යයි යසිරු කිව්වා.
එතකොට ඊළඟ දවසේ සින්දුවක් කියනවා කියලා තව යාළුවෙක් කිව්වා. ඉතින් අපටත් හිතෙනවා නේද පළවෙනි දවසේම මේ මොන හරි ඉදිරිපත් කරේ නැත්තම් ඊළඟ දවසේ නම් මම ඉදිරිපත් කරනවා කියලා මට හිතෙනවා. ඉතින් ඔයත් ඉස්කෝලේ තියෙන සමිතියේ ඇසෙම්බලි එකේ උදෑසන රැස්වීමේ මේ තමන්ගේ හැකියාවක් නැතත් කමක් නැහැ. වැරදුනාට කමක් නැහැ. පුරුදු පුහුණු වෙන්නත් එක්ක මොන හරි දෙයක් ඉදිරිපත් කරන්න. එහෙනම් මේ පාඩම ඇසුරෙන් ඔබට ලැබෙන නිබන්ධනය සාකච්ඡා කරන්න මම සූදානම්. අපි යමු ප්‍රශ්න පත්‍රයට. හොඳයි. 6 වෙනි පාඩම සභාවෙන් අවසරයි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ළමයි හැමෝම සූදානම් වෙලා ආවේ කුමකටද? කුමකටද සූදානම් වෙලා ආවේ? මෙන්න මේ කොටසේ තියෙනවා. ළමා සමිතියට. මොකද්ද? ළමා සමිතියට නේද? ළමා සමිතිය කියලා මේ පොතේ තියෙනවා පාඩමේ. ඒ වචනේම අරන් අපි පිළිතුරු ලියන්න ඕනේ. ඊළඟට අපි යනවා දෙවැනි ප්‍රශ්නයට. හැමෝම නැගිටලා කළේ කුමක්ද? මෙන්න හැමෝම නැගිටලා ආගම සිහි කළා කියලා පාඩමේ තියෙනවා. එහෙනම් පිළිතුර ආගම සිහි කළා. ආගම සිහි කළා. තුන්වෙනි ප්‍රශ්නේ. මුලින්ම මනුක ඉදිරිපත් කළේ කුමක්ද? මනුක කතාවක් නේද? කතාවක් තමයි මනුක ඉදිරිපත් කළේ. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. මනුක කතා කළේ කුමක් ගැනද? මනුක කතා කළේ කියවීමේ අගය ගැන. මෙන්න තියෙනවා. කියවීමේ පොත් කියවීමේ අගය ගැන. පොත් කියවීමේ අගය ගැන තමයි මනුක කතා කළේ. මෙන්න පාඩමේ තියෙන තැන. හොඳයි. ඊළඟ ප්‍රශ්නයට යනවා. කවියක් ඉදිරිපත් කළේ කවුද? මෙන්න සඳුනිගෙන්නේ කවියක් ඉදිරිපත් උනේ නේද? එහෙනම් සඳුනි තමයි කවියක් ඉදිරිපත් කළේ. තරණී ඉදිරිපත් කළේ කුමක්ද? ලස්සන නාට්‍ය ගීතයක්. නාට්‍ය ගීතයක්. තරණී ඉදිරිපත් කළේ නාට්‍ය ගීතයක්. දෙවැනි ප්‍රශ්නේ. නිවැරදි අක්ෂර වින්‍යාසය ලැබෙනසේ වරහන් තුල ඇති අකුරක් යොදාගෙන හිස්තැන් පුරවන්න. හරි. බලමු අපි. පුස්තකාලය මෙන්න මේ තයන්න අල්ප ප්‍රාණ ත අකුර. ඊළඟට සභාව භ මහ ප්‍රාණ බායන්. සම්පූර්ණ න මූර්ධජ. අත්පොලසන් ල මූර්ධජ. අත්පොලසන්. ඊළඟට ඊළඟ මූර්ධජල. ඊළඟ මූර්ධජල. ස්තුති නෙමෙයි මං කිව්වන් ස්තුති. අලුත් දන්තජ ල ලු කරපු එක. ඊළඟට විනෝදාංශය ෂ ගයන්න වගේ තාලුජ ෂ විනෝදාංශය. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. වැකි 5ක් බැගින් ලියන්න. වැකි 5ක් බැගින් ලියන්න. මුලින්ම ලියන්නේ මගේ සුරතලා ගැන. මගේ සුරතලා ගැන. එතකොට මගේ සුරතලා බල්ලා වෙන්න පුළුවන්, පූසා වෙන්න පුළුවන් නේද? මම පූසා කියලා හිතාගෙන පූසා ගැන ලියනවා. හරිද? එහෙනම් ඔන්න මුලින්ම ලියන්න ඕනේ මගේ සුරතලා කවුද කියලා. මගේ සුරතලා දඟකාර නේද? එයා හරිම දඟයි. හැබැයි බෙහෙත් විදලා බල්ල පොසු තියාගන්න ඕන. නැත්තම් එයාලගෙන් අපට හානි වෙන්න පුළුවන්. ලෙඩ බෝ වෙන්න පුළුවන්. දඟකාර පූසෙකි. මගේ සුරතලා පූසෙක් කියලා කිව්වා. හරිද? ඊළඟට එයා පුරු ගගා මගේ කකුල් දෙකේ දැවටෙනවා. නේද? ඒක අපි ලියමු. පූසා
පුරු පුරු ගාමින් කකුලේ දැවටෙයි. කකුලේ දැවටෙයි. ඊළඟට පූසා. පූසට තියෙනවා පාද 4ක්, දිග වලිගයක්, රැවුලක් තියෙනවා. ඒ ගැන ලියන්නත් පුළුවන්. මගේ සුරතලාට පාද 4ක් හා වලිගයක් තිබේ. පාද 4යි වලිගයයි තියෙනවා. ඊළඟට මගේ සුරතල් පූසා මීයන් අල්ලගෙන කනවා. අල්ලාගෙන කයි කනවා නේද? මීයෝ අල්ලගෙන කනවා. ඊට පස්සේ මගේ සුරතල් පූසා මගේ සුරතලා මාත් එක්ක සෙල්ලමට පිටිපස්සෙන් දුවනවා කියලා ලියන්නත් පුළුවන්. ඌ සෙල්ලමට මා පසුපසින් දුවයි. මෙන්න මේ විදිහේ වාක්‍ය පහක් මේ විදිහම නෙමෙයි මීට වඩා වෙනස් මීට වඩා හොඳ නේද මට වඩා වෙනස් විදියට හිතලා ඔයා වාක්‍ය පහක් නිර්මාණය කරන්න. මේකත් කියවලා පොඩි අදහසක් ගන්න. මෙන්න මෙහෙමයි මේක ලියන්න ඕනේ කියලා. අපි යමු ඊළඟ මාතෘකාවෙන් ලියන වාක්‍ය ලියන තැනට. හොඳයි. අපි ලියනවා මගේ විනෝදාංශය ගැන වාක්‍ය පහක්. මගේ විනෝදාංශය ක්‍රීඩා කිරීම. ක්‍රීඩා කරන්න එක තමයි මගේ මම විනෝදය සඳහා කරන්නේ. හොඳයි. එහෙනම් මුලින්ම ලියනවා මගේ විනෝදාංශය මොකක්ද කියලා. මගේ විනෝදාංශය ක්‍රීඩා කිරීමයි. ක්‍රීඩා කිරීම තමයි මගේ විනෝදාංශය. ක්‍රීඩා කිරීමෙන් මාහට සතුට ලැබෙයි. මට සතුටක් ලැබෙනවා
ක්‍රීඩා කරාම. ඊළඟට ශරීරය නිරෝගී වෙනවා ක්‍රීඩා කරාම කියන එකත් ලියන්න පුළුවන්. ක්‍රීඩා කරන මගේ සිරුරද නිරෝගී වෙයි. මම නිරෝගී වෙනවා ක්‍රීඩා කරාම. ඊළඟට ක්‍රීඩා කරද්දී අනිත් යාළුවොත් එක්ක සමගියෙන් කටයුතු කරනවා කියන එක ලියන්න පුළුවන්. මම මිතුරන් සමග සමගියෙන් ක්‍රීඩා කරමි. සමගියෙන් නේද රණ්ඩු වෙන්නේ නැතුව නේද අනිත් කයට නරක දෙයක් කරන්නේ නැතුව සතුටෙන් සමගියෙන් ක්‍රීඩා කරනවා කියන එක. ඊළඟට ක්‍රීඩා කරන එක මගේ විනෝදාංශය නම් මම මා සමග ක්‍රීඩා කරන මිතුරන්ට ගරු කරනවා. ඒ හැමෝටම ගෞරවයක් තියෙන්න ඕනේ ක්‍රීඩාව කරන කෙනෙක් විදියට නේද? ක්‍රීඩා කරනකොට අනිත් අයගේ ගෞරවය නේද? අනිත් අයගේ ආරක්ෂාව මේ හැම දේ ගැනම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මගේ විනෝදාංශය නිසා මම සතුටු වෙනවා විතරක් නෙමෙයි අනිත් අයටත් මටත් හැම දෙනාටම යහපතක් වෙන්න ඕන. ඉතින් දුවේ පුතේ දීර්ඝ පාඩම් දෙකක අභ්‍යාසත් සමග පාඩම් පැහැදිලි කිරීම අපි කළා. ඉතින් ගොඩක් ආසාවෙන් මම දන්නවා මේ පාඩම ඔයා බලන් ඉන්නවා බැලුවා නේද? අභ්‍යාස කළා. ඉතින් ඒ වයින් විශේෂ දෙයක් ඉගෙන ගන්න ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඉදිරි පාඩම් වලටත් මේ වගේම නැන කිරුල අපිත් එක්ක රැඳී සිටින්න. මම සරත් කුමාර ලොකුගේ සර්. ඉතින් ඉදිරියටත් නේද තුනේ පන්තියේදී විතරක් නෙමෙයි ඊට එහා පන්තිවලදීත් අපි උගන්වනවා මම උගන්වනවා. ඉතින් මේ හැම අවස්ථාවකදීම ඔයාට ලොකු දැනුමක් ලොකු හැකියාවක් ශිෂ්‍යත්ව ලකුණක් අරගෙන දෙන්න ඔයාව උඩට උස්සලා තියන්න ඔයාගේ ආකල්ප නේද අපේ දරුවන්ගේ ආකල්ප හදන්න ඕනනේ විභාගේ ලකුණටත් වඩා වැඩියෙන් අපි මහන්සි වෙනවා ඒ ගැන. ඉතින් මේ හැම දෙයකටම අපි වෙහෙස මහන්සි වෙනවා කල්පනා කරනවා ප්ලෑන් කරනවා. මේ හැම දෙයකදීම අපේ දරුවෝ සංවර්ධනය කරන්න අපි කණ්ඩායමක් හැටියට ආයතනයක් විදියට අපි වෙහෙස මහන්සි වෙනවා. එහෙනම් දුවේ පුතේ කම්මැලි වෙන්න එපා. චුට්ටක්වත් ඉගෙන ගන්න හැමදාම ඉස්කෝලේ යන්න අපේ පන්ති වලට සහභාගී වෙන ගමන්ම ඔයාගේ ජයග්‍රහණය තහවුරු කරගන්න. හොඳයි. නැවතත් පාඩමකදී ආයෙත් හමු වෙමු. ඔබ සැමටම අයුබෝවන්.
ඉතින් කොහොමද අද දවසේදී ඔන්න ඔයා ඉගෙන ගත්තා ඔයාගේ ගෙවත්තට එන ලස්සන සමනලයෙක් කොහොමද බිහි වෙන්නේ කියලා. කොහොමද එයා ලස්සන සමනලයෙක් විදියට ගොඩ නැගෙන්නේ? කොහොමද එයාගේ පුංචි කාලය කියන එක නේද? දැන් ඔයත් දන්නව නේද ඒ ගැන? ඒ වගේම තමයි ඔන්න ඔයාට පුළුවන් දැන් තවත් පොත්පත් හොඳින් කියවලා කවි කතන්දර හොඳින් ඉගෙනගෙන ඔයාගේ ශිෂ්‍ය සමිතියේදීත් ඉතාමත් ලස්සන නිර්මාණ ඉදිරිපත් කරන්න. ඉතින් අපේ පොඩ්ඩෝ මෙන්න මේ විදියට ඉතාමත් ලස්සන පාඩම් ඉගෙන ගන්නවා වගේම ඒ දේවල් ඔයාලගේ ප්‍රායෝගික ජීවිතයේදී පුහුණු වෙන්නත් ඕනේ. එහෙනම් ඉතින් අපි ලබන සතියේත් මේ වගේ රසවත් පාඩමකින් මුණ ගැහෙනකන් අද දවසට අපේ පොඩ්ඩන්ගේ නිවසෙන් සමුගන්නවා. අපේ පොඩ්ඩෝ සියලුම දෙනාට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.